ජනාධිපති මන්දිර 8ක් නඩත්තු කිරීම සඳහා පසුගිය වසර තුල පමණක් රුපියල් කෝටි 8කට වැඩි මුදලක් වියදම් කර ඇති බව නවතම විගණනයකින් අනාවරණය වී තිබෙනවා. එම මන්දිරවල සේවකීන් 16 දෙනෙකු වෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් කෝටියකට වැඩි බවයි විගණනයෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ 2024 වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තාව මගිනුයි මේ බව අනාවරණය කර ඇත්තේ. ජනාධිපති කාර්යාලයේ නමින් ලියාපදිංචි කර තිබුණද එහි භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වූ වාහන 29ක් පැවති බව විගණනයෙහි සඳහන්. එම වාහන අතුරුදන් වීම හෝ කිසියම් ආයතනයකට පුද්ගලයෙකුට බාර දුන් බවටද කිසිදු ලිඛිත සාක්ෂියක් විගණනයට ඉදිරිපත් කර නැහැ. එමෙන්ම සමාලෝචිත වර්ෂය තුලදී එක් වාහනයක් අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් මිලියනයේ සිට රුපියල් මිලියන 28ක් දක්වා මුදලක් වියදම් කර ඇති බවද විගණනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එලෙස වියදම් දරා වාහන 189ක් අලුත් වැඩියා කර ඇති බවයි විගණනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර ජනාධිපති මන්දිර 8ක් සඳහා 2024 වර්ෂයේදී නඩත්තු වියදම ලෙස රුපියල් 8 කෝටි 1,54,422ක මුදලක් වියදම් කර තිබෙනවා. එමෙන්ම එම මන්දිරවලට ආරක්ෂකාංශ නිලධාරීන් 392 දෙනෙකුද සිවිල් සේවකයන් 16 දෙනෙකුද යොදවා තිබූ බව විගණනයේ සඳහන්. එම සිවිල් සේවකයන් 16 දෙනා වෙනුවෙන් වැටුප් සහ දීමනා වශයෙන් දරා තිබූ වියදම රුපියල් 1,37,41,080ක් බවයි විගණන වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.